ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ කාෆ් මසුන් ඇති කරන හැමෝටම තියෙන ලොකුම ගැටලුවක් ගැන. ඒ තමයි කොහොමද අපේ කාෆ් මසුන්ගේ ගැහැණු සහ පිරිමි සතුන් වෙන් කරලා හඳුනාගන්නේ කියලා. විශේෂයෙන්ම ඔබ මේ මසුන් බෝ කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ගැන දැනගෙන ඉන්න එක අනිවාර්යයි. අපි බලමු ප්‍රධාන ක්‍රම කිහිපයකින් මේක කරන්නේ කොහොමද කියලා. මුලින්ම බලන්න මසුන්ගේ ශරීරයේ හැඩය දිහා. ගැහැණු සතා. සාමාන්‍යයෙන් ගැහැණු සතාගේ බඩ ප්‍රදේශය වඩාව වදකුරු සහ පළල් ස්වභාවයක් ගන්නවා. විශේෂයෙන්ම බිත්තර පිරලා තියෙන කාලෙට මේක පැහැදිලිවම පේනවා. පිරිමි සතුන් බොහෝ වෙලාවට සිහින් සහ දිගටි හැඩයක් තමයි ගන්නෙ. දැන් අපි බලමු වරල් වල වෙනස්කම්. ගැහැණු සතාගේ වරල් කෙටි සහ අග කෙළවර වටකුරු හැඩයක් ගන්නවා. නමුත් පිරිමි සතාගේ මේ පියාපත් මදක් ලොකුයි, වගේම අග කෙළවර උල් හැඩයක් ගන්නවා. පිරිමි සතා පීනනකොට මේ වරල් වඩාත් ශක්තිමත් විදිහට පේනවා. මේක තමයි නිවැරදිම ක්‍රමය. මසුන් බෝ වෙන කාලෙට, ඒ කියන්නේ වැසි කාලෙට වගේ. පිරිමි සතාගේ හිස උඩ සහ ලය වරල් උඩ වැලි කැට වගේ කුඩා සුදු පාට ගැටිති ඇති වෙනවා. ඔබ මේ පියාපතක් ඇල්ලුවොත් වැලි කඩදාසියක් වගේ රළු ගතියක් දැනේවි. ගැහැණු සතුන්ගේ මේ ලක්ෂණය දකින්න ලැබෙන්නේ නැහැ. අවසාන වශයෙන් මත්ස්‍යයාගේ බඩ යට තියෙන ගුද මාර්ගය පරීක්ෂා කරන්න පුළුවන්. ගැහැණු සතාගේ මේ කොටස තරමක් නෙරා ආපු වටකුරු හැඩයක් ගන්නවා. පිරිමි සතාගේ ඒ ඇතුළට ගිලුණු පටු හැඩයක් තමයි ගන්න. මතක තියාගන්න, මසුන් අල්ලනකොට අනිවාර්යයෙන්ම අත් එත් කරලා ප්‍රවේශමෙන් කරන්න. ඔන්න ඔය ක්‍රම ටික පාවිච්චි කරලා ඔයාටත් පුළුවන් ලෙහෙසියෙන්ම කාෆ් මසුන්ගේ ගැහැණු පිරිමි වෙන් කරගන්න. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.